හලෝ බොයිස් මේ මගේ පළවෙනි account review එක. ඉතින් මේ account එක මට review කරන් දුන්නේ කාලි admin. ඔයගලන්ට account එක buy and sell කරගන්න, විකුණ ගන්න, සල්ලි හදිස්සි කර දෙන්න ඕන දෙයකට යට කතා කරන්න highly recommend කරනවා මම ඕන දෙයකට. මම එයාගේ number description එකේ දාන්නවා. contact කරගන්න ඕගොල්ලෝ ඕන වැඩක් කරගන්න පුළුවන්. මම එයාගේ logo එකක් දාන්නම් මෙතනින්. අපි logo එක බලලා profile එක පැත්තෙන් account එක වැඩි පටන් ගමු. ප්‍රොෆයිල් එක පැත්තට ගියාම level 79 තියෙනවා, like 24463යි season 3. එතකොට ප්‍රොෆයිල් එකේ තේින්න තියෙනවා headshot rate එක දාලා. BR assemble පැත්තට යමු බලන්න. BR assemble පැත්තට ගියාම තියෙනවා 24 පාරක් heroic ගහලා තියෙන, එක පාරක් grandmaster ගහලා තියෙනවා. එතකොට CS assemble පැත්තට ගියාම උඹ තමයි තියෙන්නේ. එතකොට account එකේ CS වල 164ට ඉන්නවා region වල. BR headshot rate පැත්තට ගියාම squad වල තමයි ගොඩක් ගහලා තියෙන්නේ. 91.64ක් තියෙනවා headshot rate එක. CS පැත්තට ගියාම 86.5ක් තියෙනවා headshot rate එක. ඒ පැත්තෙන් ප්‍රොෆයිල් එක වැඩි ඉවරයි. මේ මගේ පළවෙනි account review එක නිසා වැරදි ඇති. ඔයගොල්ලෝ මට පොඩ්ඩක් comment එකක් දාන්න වැරදි තියෙනවා නම්. හරි. අපි එහෙනම් account එකේ gun collection එක පැත්තෙන් පටන් ගමු වැඩේ. ඔයගොල්ලෝ අනිවාර්යෙන් account එකක් ගන්නවා නම් කාලි admin message එකක් දාන්න. මම highly recommend කරනවා. හරි එහෙනම් අපි gun collection එක පැත්තෙන් වැඩේ පටන් ගමු. M4A1 එක max එක තියෙනවා. එතකොට මේක තියෙනවා ඔය gun skin ටික තමයි එකටත් තියෙන්නේ. සුපිරි gun skin ටිකක් තියෙනවා. all gun skin 13ක් තියෙනවා. එතකොට AK47 පැත්තට ගියාම ওই ටික තමයි තියෙන්නේ. ඒකෙත් සුපිරි ටිකක් තියෙනවා. all gun skin 13යි. ඒකෙත් ඉස්කා පැත්තට ගියාම ඉස්කා එකේ all gun skin 8යි. ඒකෙත් සුපිරි gun skin ටිකක් තියෙනවා. ඒ පැත්තෙන් ගියාම gross එක පැත්තට ගියාම gross max එක තියෙනවා. all gun skin 6යි. ඒකෙත් සුපිරි gun skin ටිකක් තියෙනවා. pharmacy පැත්තට ගියාම pharmacy gun skin all gun skin 11යි. max එක තියෙනවා. එතකොට ඒකෙත් සුපිරි gun skin ටිකක් තියෙනවා. පරණ ඒවා. ඒකේ පැත්තට තමයි. එතකොට XM8 එක පැත්තට ගියාම XM8 එක all gun skin 9යි. එතකොට ඒකේ max එක තියෙනවා. ඒකෙත් සුපිරි gun skin ටිකක් තියෙනවා. A94 එක පැත්තට ගියාම all gun skin 10යි. incubator අප එකකුත් තියෙනවා. ඒක සුපිරියක්. මෙහෙම තමයි A94 එක පැත්තට තියෙන්නේ. ප්ලාස්මා පැත්තට ගියාම ප්ලාස්මා all gun skin 4යි. මේ gun skin තමයි ඒකෙත් තියෙන්නේ. AUG පැත්තට ගියාම AUG all gun skin 8යි. ඒකෙත් සුපිරි gun skin ටිකක් තියෙනවා. හරි. ඒ පැත්තේ එම් බලන්න යමු. ෆෙරපල් පැත්තට ගියාම ෆෙරපල් max එක තියෙනවා. එතකොට all gun skin 8යි. ඒකෙත් Kingfisher පැත්තට ගියාම Kingfisher all gun skin 5යි. G36 පැත්තට ගියාම G36 එකේ all gun skin 4යි. M14 පැත්තට ගියාම M14 all gun skin 9ක් තියෙනවා. එතකොට SKS පැත්තට ගියාම සුපිරියක් තියෙනවා. ඒකෙත් all gun skin 7යි. XCD පැත්තට ගියාම අලුතෙන් ආපු එක ඒ ටික තියෙනවා. එතකොට all gun skin 5යි. මුට්කුප් පැත්තට ගියාම gun skin 8ක් තියෙනවා. all gun skin 1880 පැත්තට ගියාම තියෙනවා. ඒකෙත් gun skin all 11යි. මේ පරණ එක Asia 80 සුපිරියක්. මැෂින් ගන් පැත්තට ගියාම පළවෙනි එකට 5ක් තියෙනවා. M60ට 5ක් තියෙනවා. ඒක සුපිරියක් තියෙනවා. කෝඩ් එකට 2ක් තියෙනවා. UMP පැත්තට ගියාම UMP grand price එකේ තියෙනවා. එතකොට Evo එක level 3 තියෙනවා. පරණ Evo එක level 4. මොකද UMP තියෙන all gun skin 15යි ඒකට. එතකොට මේ Ruby එක. මේක තමයි game එකේ ආපු පළවෙනි UMP පරණ මේක rare item එක. MP5 පැත්තට ගියාම grand price එක second price එක තියෙනවා. ඒක තමයි තියෙන්නේ. ඒකේ all gun skin 12යි. VSS පැත්තට ගියාම 5ක් තියෙනවා. VSS MP40 පැත්තට ගියාම Cobra එක level 3 තියෙනවා. අලුත් එක level 6 තියෙනවා. Naruto තියෙනවා. කොළපෝක එක තියෙනවා. ඔය වගේ තමයි තියෙන්නේ. MP40 එකේ pro gamer එක තියෙනවා. ඒතර P90 පැත්තට ගියාම P90 all gun skin 6යි. ඒකේ සුපිරි ටිකක් තියෙනවා. Thompson පැත්තට ගියාම Thompson all gun skin 5යි. ඒකේ සුපිරි gun skin තියෙනවා. Vector එක 1යි. Mac 10 එක all gun skin 8යි. ඒකේ සුපිරි තියෙනවා gun skin ටික. Bison එක පැත්තට ගියාම Bison එකේ all gun skin 5යි. ඒකෙත් හොඳ gun skin ටිකක් තියෙනවා. Shorty පැත්තට ගියාම high shorty සුපිරියක්ම තියෙනවා. එතකොට ඒකත් ඒකම තමයි තියෙන්නේ. all gun skin 8යි. Sparks 12 එක 9ක් තියෙනවා. all gun skin එකේ සුපිරි skin ටිකක් තියෙනවා. එතකොට දෙකේ shorty පැත්තට ගියාම දෙකේ shorty max එක තියෙනවා. ඒතර box වල එක තියෙනවා. frontal parrot තියෙනවා. max එක පැත්තට ගියාම all gun skin 7යි. ඒකේ සුපිරියක් තියෙනවා. charge blast එක පැත්තට ගියාම එකක් තියෙනවා. Rogan එක පැත්තට ගියාම 3ක් තියෙනවා. Rogan එකේ සුපිරි gun skin තියෙනවා. අලුතෙන් අපිට තියෙනවා. AWM 8යි. ඔය ටික තමයි තියෙන්නේ. MA2B පැත්තට ගියාම MA2B 3ක් තියෙනවා. ඒකෙත් ඔහොම තමයි තියෙන්නේ. ඒකට M24 එකට 6ක් තියෙනවා.
හෙල්ත් ගන්න එකට එකක් තියෙනවා අලුතෙන් ආපු එකට තියෙනවා පිස්ටල් පැත්තට ගියාම ඔය වගේ තමයි ඩීසල් එකට 3යි EG18 10 දුන්නා පොඩි චෝටියට 5යි M500ට 4යි පිස්ටල් එකට 2යි USP ට 2යි මිනි UC ට 4යි මිනි UC සුපිරියක් තියෙනවා හෙල්ත් පිස්ටල් එකට 2ක් තියෙනවා ඒ ඉතින් එච්චරයි මේ ටික නම් ඔයගොල්ලෝ බලාගෙන යන්න මම උත් කියන්නේ නැහැ ඔයගොල්ලෝ බලන් යන්න හරි ඔය ගානම තමයි තියෙන්නේ කොල්ලොන්ට මේක දැක්කම මොනවද මතක් වෙන්නේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ෆිස් පැත්තට ගියාම ෆිස් 3ක් තියෙනවා ඔය තමයි තියෙන්නේ ග්‍රැනයිට් පැත්තට ගියාම ග්‍රැනයිට් 8ක් තියෙනවා ඒඩි කොහොම තමයි තියෙන්නේ ග්‍රැනයිට් 8ට ඒක දදා පෙන්නන්න යන්නේ නැහැ වෙලා යන නිසා වෝල් පැත්තට ගියාම වෝල් 34ක් තියෙනවා වෝල් ටික දදා පෙන්නන්න මේක තමයි වෝල් වලට තියෙන්නේ පරණ වෝල් ස්කීම් තියෙනවා ඔයගලගේ account එකේ වෝල් ස්කීම් කීයක් තියෙනවද කියලා කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් අපිට ගියාම අර බෝම්බ දාන ගන්නට 3ක් තියෙනවා මේක එකක් තියෙනවා රෝල් ගන් ස්කින් පැත්තට එනනම් අපි යමු රෝල් ගන් ස්කින් 520 එකක් තියෙන account එකේ 64 ගන් max හරි නම් අපි wallet එක පැත්තට යමු boys අනිවාර්යෙන් මගේ වැරද්දක් තියෙනවා ඔයගොල්ලෝ මට ඒක කියන්න මේ කමෙන්ට් එකක් දාලා අපි එනවා wallet එක පැත්තට යමු wallet එක පැත්තට ගියාම full bundle 318ක් තියෙනවා මේ පැත්තෙන් බූය එක තියෙනවා බූය පාස්වල ඒව ටික තියෙනවා බූය පාස්වල කිට් ටික තමයි මේ තියෙන්නේ මම වැදගත් වෙන කිට් දදා පෙන්නන්නම් අනිත් ඒවා නම් නිකන් පෙන්නන්න යන්නේ නැහැ ගොඩක් මම ගොඩක් ඒවා ඩවුන්ලෝඩ් උත් නැහැ මේ සුපිරි ඉවෙන්ට් එකකින් ආපු එක එතන මේ විතර ගියාම නරුටෝ ගේ ප්‍රීමියම් එක තියෙනවා මේ කොටිය බණ්ඩල් එක තියෙනවා ඒතර මේ බූය පාස් එකක් මේකත් බූය පාස් එකක් අත් බූය පාස් මේකත් බූය පාස් ඔය නරුටෝ එකක් එතකොට ගොඩක් තියෙන බූය පාස් වල ඒක පොඩ්ඩක් බලාගෙන යන්න ඕගොල්ලෝ. ඒතර බණිය තියෙනවා පරණ එක. එතකොට එලයිට් එකක් තියෙනවා. මේක එකක් තියෙනවා එකක් තියෙනවා. අර මේ ඉවෙන්ට් එකට ආපු එක තියෙනවා. එතකොට ඔහොම තමයි බන්ඩල් ටික තියෙන්නේ මේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් එකක්. එතකොට මේ පැත්තෙන් බලන්නේ මනි හෙස්ට් තියෙනවා වෙනවා ඔයගොල්ලන්ට. එතකොට අර නරියා මේ එලයිට් එක තියෙනවා කවුද රික්වෙස්ට් දාන්න. ඒකට මේ මේ දෙක තියෙනවා. ලෝකේෂ් ගේමර් බන්ඩල් දෙක නිල් පාට ෂේඩ් එක තියෙනවා. ජෝකර් එක තියෙනවා. එතකොට 15 ලයිට් එක තියෙනවා ප්‍රී ලයිට් එක. ඒතර මේකත් ලයිට් එක. ඔකත් ලයිට් එක මේකත් ලයිට් එක. සීසන් 8 ලයිට් එක. ජෝකර් එකේ අනිත් එක තියෙනවා. ඒ පැත්ත බලන්න මම වැඩක් තියෙන ගන් ස්කින් එක පෙන්නන. මේවත් ඉවෙන්ට් වලට ආපු ඒවා ඔයගොල්ලෝ මතකද 2020 මේ ඉවෙන්ට් එක මට මතක විතරයි මේ පරණම ගෝල්ඩ් රොයල් බන්ඩල් වගේ අර මේ කිට් එකේම මරුව එක එහෙම ෂර්ට් එක ඒකේ පැත්තෙන් ඔහොම තමයි තියෙන්නේ ඒ ටික අපි බලාගෙන යමු බණියේ තියෙනවා ඒතකොට චිකන් ලයිට් එක තියෙන බොයිස් ෆීමේල් එවන දාන්න යන්නේ නැහැ මම බොරු වැඩ ෆුල් බන්ඩල් තියෙනවා 10ක් මේක හිම ඔයගොල්ලෝ මතකදී පරණ බන්ඩල් එක මේ පැත්තෙන් කැප් තියෙනවා 324ක් මම එකෙන් එක දදා යන්නේ බලාගෙන යන්න ඔයගොල්ලෝ ওই විදිහට තමයි කැප් ටික තියෙන්නේ කැප් ඔලු තියෙන්නේ ඔය වගේ තමයි ඔලු වලත් සුපිරි ඔලු ටිකක් තියෙනවා ඔයගේ තමයි ඔලු ටික ඉවර වෙනවා ඔය වගේ පැත්තට ගියාම අපි මාක්ස් පැත්තට යමු වෙනවා මාක්ස් 241ක් තියෙන ෆුල් බන්ඩල් අපි කිට් එක අඳගෙන යමු
එතන බ්ලැක් ජෝක තියෙනවා, ජෝක අනිත් එක තියෙනවා, B2 කිට් එක තියෙනවා. Kavisha. මොනවා කරන ලස්සනට අපි යනන් ඉන්න මේ විදිහට තමයි මාක්ස් ටික තියෙන්නේ. මාක්ස් 241ක් තියෙනවා ෆුල් බනියෝලුව. Fox Elite එක ලෝකේෂ් ගේමර් බන්ඩල් එකේ මූණවල් දෙක මේ පැත්තෙන් ගියාම ওই විදිහට තමයි මාක්ස් ටික තියෙන්නේ බොයිස්. හරි. ඉන්න අපි ලස්සන එකක් මේක පරණම එකක්. මේ මූණේම දිලිස් ඇස් පැත්තට ගියම ඇස් ඒ වගේ තමයි. ඔහොම ඉන්න අපි කිට් එකක් දාගෙන යමු. චිකන් කැප් එක හරි ඇස් පැත්තට ගියා ඇස් ඔහොම තමයි තියෙන්නේ. ඇස් ටික බලාගෙන X තියෙනවා 69ක් ඔක්කොම. සුපිරි ඇස් ටිකකුත් තියෙනවා. අපි ටික අඳ යමු. හරි ඒ පැත්තට ගියාම පරණ රෑන්ක් ජර්සි තියෙනවා. টොප් පැත්තට ගියාම 610ක් තියෙනවා ඕල් টොප්. ඔය ටික තමයි තියෙන්නේ. ඒකෙත් මම වැඩක් තියෙන ටික ඔයගොල්ලෝට දාලා පෙන්නන්න. අනිත් එක දාන්න යන්නේ. බූය පාස් වල ඒවා මේකත් බූය පාස්. මේ බූය එක පරණයි. මේ ලයිට් එක. එතකොට ඉටලන් එක මේක පරණම කිට් එකක්. ඔය අලුතෙන් ආපු ඉවෙන්ට් එකක ග්‍රෑන්ඩ් ප්‍රයිස් කිට් එකක්. එතකොට මනි හෙස්ට් තියෙනවා. ඉතින් ගියාම මේක නම් මම මතක නැහැ. එතකොට මේකත් ඉන්කියුබේටර් ආපු එකක්. Fox Elite එක මේ ලෝකේෂ් ගේමර් බන්ඩල් දෙකම තියෙනවා. පහල ලයිට් එක තියෙනවා, ෂෙඩ් එක තියෙනවා, ජෝකර් එක තියෙනවා, සීසන් 8 එක තියෙනවා, ජෝකර් එක තියෙනවා. everything එහෙම තමයි තියෙන්නේ. බලන්න යමු. තියෙනවා මේ 2020 අපි ඉවෙන්ට් එකක්. මේක තියෙනවා. එතකොට ඔය ටික තමයි තියෙන්නේ. ෂර්ට් වලත් টොප් පැත්තට ගියම টොප් වල පරණ රෑන්ක් ජර්සි නම් ගොඩක් තියෙනවා මේ account එකේ. සුපිරියට සෙල්ලම් කරලා හදපු account එකක්. රෑන්ක් ජර්සි නම් ගොඩක් තියෙනවා. බලාගෙන යන්නකෝ. චිකන් එක තියෙනවා එතන. රොක් ජර්සි එක තියෙනවා. දැන් නේද ඒක නැති account එකක් නැහැ නේ. හැම එකේම වගේ තියෙනවා ඒක. මේ වගේ සුපිරි account වල review බලන්න ආසයි නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. මීට වඩා සුපිරි account එකක් ඕනි කියලා මම අනිවාර්යෙන් ගේන්නම්. පාලන shirt එහෙම තියෙනවා ඔයගොල්ලෝ පේනවා ඇති. මේවා ට්‍රෑන්ක් වල black jersey තියෙනවා. ඔහොම තමයි top පැත්ත ඉවර වෙන්නේ. හරි අපි කල්සම් පැත්තට ගියාම නිල් වයිටි කොළ වයිටි අලියා පෑන්ට් එක තියෙනවා. කලිසනුත් ඔය ටික තමයි තියෙන්නේ. මම දාන්න යන්නේ නැහැ ඔක්කොම. මේ අලියා පෑන්ට් එකේම ගොඩක් රෙයා එකක්. අනිත් එක තමයි හැම account එකම වගේ තියෙන. මොකද දෙකම ගන්න දුන්නේ නැහැ නේ. ඒකෙන් ගොඩක් අය අරන් තිබ්බා. අනිත් එක අලියා පෑන්ට් එක ගොඩක් රෙයා එකක් දැන් ගේම් එකේ. ආයෙ රිටර්න් කරයිද කියලා නම් දන්නේ නැහැ. ඒතර මේකත් මට මතක විදියට මම හිතන්නේ ඉවෙන්ට් එකක් හෝ නැත්තම් මේ බූය පාස් එකක්. ඒක තාතල නේද බලන්නකො. එහෙනම් බලන්න යමු. ඒ පැත්තට ගියාම කලිසන් ටික බොයිස් වල ඔන්න බලන්න මම සුපිරිය ආතල්ලයක් පෙන්නන්නම්. කලිසමේ පස්ස පැත්තේ තියෙන මේවා ටික හරිද? ඔන්න බලන්න මේ මේකේ කොටි එක. මේකේ නම මොකෙද්ද මන්දා? මේකෙත් මොකෙද්ද මන්දා? අරගෙන කොටියක් තමයි. හරි. බොටම් පැත්තේ එහෙම තමයි. සපත්තු ඕල් තියෙනවා 371ක්. ඔය ටික තමයි සපත්තු වලත් තියෙන්නේ. උඩටම දාලා තියෙනවා ස්ටාර් දාලා සුපිරි ටික. ඔයගොල්ලෝ බලන්න යන්න මම පෙන්නන්න යන්න. මම දදා යන්නේ එකින් එක. මම ගොඩක් ඩවුන්ලෝඩ් නැහැ පැක් එක ඩවුන්ලෝඩ් කරලා නැහැ. මම ඊළඟ account review එක ඔයගොල්ලෝ අනිවාර්යයෙන් ඉල්ලුවොත් මම පැක් එක ඩවුන්ලෝඩ් කරන් එකින් එක දාලා ඔක්කොම පෙන්නන්නම්. මගේ වැරදි තියෙනවා අනිවාර්යයෙන් කමෙන්ට් එකක් දාන්න. සපත්තු පැත්තට ගියාම ඔහොම තමයි. ඉතින් ඒ ටිකක් තියෙන්නේ. සපත්තුත් එහෙම ඉවර වෙනවා. ඊට පස්සේ ඉමෝට් පැත්තට අපි යමු. ඉමෝට් පැත්තට ගියාම තියෙනවා ඉමෝට් all 106ක්. 6 Vogan Max account එකක්. ඉමෝට් එක නම් මම දදා යන්නම් බලාගෙන යන්න ඔයගොල්ලෝ. ගෝසා දෙකේ සොටි. හරි.
ඉවෙන්ට් එක මේක තියෙනවා පුෂ් අප් එක චිකන් එක මේ ගත්තේ වනේ මේ බොයිස් මේ ලයිට් වලටම ආපුවා තියෙන්නේ මෙතන. එතකොට ගොඩ බලාගෙන යන්න මම මොට් ටික ගොල්ලන්ට දා යන්න. මෝඩ් පැත්ත ඔය විදියට තමයි තියෙන්නේ. සුපිරි මෝඩ් ටිකක් තියෙනවා අනිවා බලන්න ඕගොල්ලෝ බොරනවා. වාහන පදිනේවත් තියෙනවා. මේ මොකද්ද? පරණ ඒවා ටිකක් තමයි මෙතන නම් තියෙන්නේ ගොඩක්. මේ පරණ මෝඩ් එක. මේකේම මේවා හැම එන පරණ ඒවා. ඇනිමේෂන් පැත්තට ගියාම ඇනිමේෂන් 9ක් තියෙනවා මේ අලුතෙන් ආපු කරන් තියෙනවා. ඒතකොට ඔහොම තමයි ඇනිමේෂන් තියෙන්නේ. ලුක් චේන්ජ් පැත්තට ගියාම ලුක් චේන්ජ් එකක් තියෙනවා. වෙන මොකුත් නෑ මේකත් නෑ. බෑග් පැත්තට ගියාම බෑග් 148ක් තියෙනවා. බෑග් ටිකත් මම පෙන්නන්න යනවා. බෑග් පැත්තට ගියාම ඔහොම තමයි තියෙන්නේ. මේක බලන ගමන් මම කියන අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න මාව. අපි ලයිව් දානවා ළඟදීම මම ඔයගොල්ලෝ සෙට් වෙන්න අනිවාර්යෙන් giveaway දෙනවා. දවස ගානේ බෑග් පැත්තෙන් ඔහොම තමයි ඉවර වෙන්නේ. ලූට් බොක්ස් පැත්තට ගියාම ඔය ටික තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට account එක සල්ලි හදිසියෙ විකුණ ගන්න ඕන නම් අනිවාර්යෙන් කාලි ඇඩ්මින්ට මැසේජ් එකක් දාන්න. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ යාගේ නම්බරේ දාන්න. ඒක අනිවාර්යෙන් මැසේජ් එකක් දාලා ඔයගොල්ලෝ වැඩ කරගන්න. පැරිෂූට් පැත්තේ ගියාම පැරිෂූට් 113ක් තියෙනවා. ඔය ටික තමයි තියෙන්නේ. වෙහිකල් පැත්තට ගියාම වෙහිකල් නම් ඔහොම තමයි තියෙන්නේ. මම කින්ක දාන්න යන්නේ මොකද ඔයගොල්ලෝ දැකලා ඇති ගොඩක් අය බලන්න ආසත් නැහැ. බැනර් අවතාර් පැත්තට ගියාම ඔහොම තමයි තියෙන්නේ. පරණ ඒවා තියෙනවා ඔයගොල්ලෝ පේනේදී. අදර්ස් පැත්තට ගියාමත් ඔහොම තමයි තියෙන්නේ. account එකේ magic cube 4ක් තියෙනවා. ඔය විදිහට තමයි තියෙන්නේ ඒකෙත්. හරි. අපි යමු එනම් ප්‍රයිම් ලෙවල් එක පැත්තට. ප්‍රයිම් ලෙවල් 8 තියෙනවා පේනවා ඇති ඔයගොල්ලන්ට. හරි අපි membership පැත්තටත් යමු හැම membership ටිකක් විතර ගන්න. monthly තියෙනවා දවස් 413කට monthly තියෙනවා. හරි boys. මේ විදිහට account review එක මම මෙතනින් ඉවර කරනවා. අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා එකතු වෙන්න. ඔයගොල්ලන්ට account එක විකුණ ගන්න සල්ලි හදිසියෙ දෙන්න account එකක් කරගන්න. ඔයගොල්ලන්ගේ ඕනම දෙයකට කතා කරන්න security පැත්ත හදා ගන්න top up කරගන්න ඕන දෙයකට කතා කරන්න කාලි admin ට මම description එකේ යාගේ නම්බරේ දානවා. අනිවාර්යෙන් කතා කරන්න. මගේ වැරද්දක් තියෙනවා නම් comment එකක් දාන්න. එහෙනම් boys අපි ගියා.